ආයිබෝවන් දිව්‍යමානයේ YouTube නාලිකාවෙන් අදත් ඔබ හමු වෙනවා ආචාර්ය කපිල ඉන්ද්‍රික ගුණදාස. අද මම ඔයාව හමු එන්නේ මිථුන රවි සූර්ය මාසයේ ලග්න පලාපල අරගෙන. මිථුන රවි සූර්ය මාසය කියලා කියන්නේ සූර්යයා මිථුන රාශියේ ගමන් ගන්නා ජූනි 15 ඉඳලා ජූලි 15 දක්වා කාලය. සිංහල අලුත් අවුරුද්ද උදාවත් එක්ක අප්‍රේල් 13 හෝ 14 ඉඳලා ගත වෙන මුල්ම මාසයේ සූර්යයා මේෂ රාශිය තමයි ගමන් කරන්නේ. ඊළඟට මැයි මාසයේ 15 වෙනිදා ඉඳන් ආසන්න වශයෙන් ජූනි 15 දක්වා කාලයේ සූර්යයා වෘෂභ රාශිය ගමන් කරනවා. දැන් අපි මේ ඔබට ඉදිරිපත් කරන්නේ ජූනි 15 ඉඳලා ජූලි 15 දක්වා සූර්යයා මිථුන රාශියේ ගමන් ගන්නා මිථුන රවි කියන සූර්ය මාසයේ ඔබේ ලග්නයට බලපාන්නේ කොහොමද කියන එක. එතකොට මෙන්න මේ මිථුන රවි සූර්ය මාසය බොහෝ දෙනා හඳුන්වනවා කෝණ මාසයක් හැටියටත්. ඒ වගේම කෝණ මාසයක් කියලා කියන්නේ නැගත් නැති මාසයක් කියලා බොහෝ දෙනා පිළිගන්නවා. ඇත්තටම මේ මුළු මාසයේ පුරාවටම නැගත් නැත්තේ නැහැ. සූර්යාගේ හරියටම මේ කෝණය යෙදෙන්නේ මේ මාසය තුල දින කීපයකදී. අන්නේ දින කීපය තමයි අපි මේ සුබ කටයුතු වලදී අතාරින්නේ. ඒත් සියලු සුබ කටයුතු සඳහා අපි මේ දින අතාරින්න අවශ්‍ය නැහැ. විශේෂයෙන් විවාහ මංගල නැගත් සහ නිවාස නැගත් කියන කාරණා තමයි කෝණ මාසවලදී නොකරන්නේ. අනිකුත් සියලු කරුණු කාරණා සඳහා අපිට කෝණ මාසය තුල නැගත් යොදා ගන්න පුළුවන්. විශේෂයෙන් මේ මිථුන රවි මාසේ මේ අපි කතා කරන ජූනි මාසේ 15 ඉඳන් ජූලි 15 දක්වා කාලය තුල විශේෂයෙන් බුධ බලවත්ව මිථුන රාශිය ගමන් කරනවා. ඒ වගේම රවිත් මිථුන රාශිගත වෙනවා. එතකොට රවි බුධ ආදිත්‍ය යෝගය කියන ඊටාම හොඳ යෝගයක් නිර්මාණය වෙනවා. විශේෂයෙන් මෙන්න මේ කාලේ ඔබේ සුදුසු වයස දරුවන්ට අකුරු කියවන්න ඊටාම හොඳ නැගත් යොදා ගන්න පුළුවන්. ඒ වගේම මේ වර්ෂේ තවත් සුවිශේෂ සිද්ධියක් වෙලා තිනවා. ඒ තමයි මිථුන රාශියට ගුරුත් ඇවිල්ලා ඉන්නවා. එතකොට රවි බුධ ගුරු කියන ඊටාම හොඳ යෝගයක් නිර්මාණය වෙනවා. විශේෂයෙන් මේ මාසේ උදේ කාලේ මිථුන රාශිය උදා වෙනවා. එතකොට රවි බුධ ගුරු ලග්නයේම ඉන්න නිසා ඔබේ දරුවන්ට අකුරු කියවන්න ඊටාම විශිෂ්ට නැගත් යොදා ගන්න පුළුවන් කාලයක් තමයි මේ ඉදිරියට එන්නේ. එතකොට තවත් බොහෝ කටයුතු සඳහා නැගත් යොදා ගන්න පුළුවන්. ඔබට ඒ වගේ සුබ නැගත් සකස් කරගන්න අවශ්‍ය නම් ඒ වගේම අපි මේ ඔබේ ලග්න පලාපලවලදී ඉදිරිපත් කරන්නේ පොදු පලාපලයක්. ඒක අපි හැමදාමත් කියනවා. එතකොට මේ පලාපලේ ගොඩක් අයට හරි සාපේක්ෂ වශයෙන් මේවා යම් යම් වෙනස්කම් ඔබේ ජන්ම කේන්ද්‍රයේ ග්‍රහ පිහිටීම් අනුව ඇති වෙන්න පුළුවන්. ඒ කාරණා හරියටම ඔබට ගැටලුවක් තියෙනවා නම් නිරවුල් කරගන්න ඔබේ ජන්මපත්‍රයේ පෞද්ගලිකව පරීක්ෂා කරගන්න සිද්ධ වෙනවා. එතකොට ඔබේ ජන්මපත්‍රයේ පෞද්ගලිකව පරීක්ෂා කරගන්න ඕන නම් ඒ කාරණය ඒ වගේම ඔබේ සුබ කටයුතු වලට අවශ්‍ය ප්‍රශස්ත නැගත් වගේ දේවල් ලබා ගන්න අපේ තිරේ දිස්වෙන දුරකථන අංකයට ඇමතුමක් ලබා දීමෙන් ඔබට අපෙන් ඒ සේවය ලබා ගන්නටත් පුළුවන්කම තියෙනවා. ඒ වගේම අපි දිගින් දිගටම මේ වගේ ඊටාම වැදගත් ජ්‍යොතිෂමය කරුණු කාරණා මේ ග්‍රහ පිහිටීම් මේ සියලු විශ්වයේ වෙනස් වීම එක්ක ඒවා ඔබට ඔබේ ලග්නයට බලපාන ආකාරය ගැන කරුණු අරගෙන එනවා. ඒ නිසා ඔබ තවමත් අපිව subscribe කරලා නැත්නම් අපේ දිව්‍යමාන YouTube නාලිකාව subscribe කරන්නත් අපි මේ අවස්ථාවේදී යලිත් වරක් ඔබට මතක් කරනවා. දැන් අපි මෙතන ඉඳලා සූදානම් වෙන්නේ ජූනි මාසේ 15 ඉඳලා ජූලි 15 දක්වා මේ රවි මිථුන රාශිය ගමන් කරන කාලය රවි මිථුන රාශිගත වීමත් එක්ක මේ අනෙක් සියලුම ග්‍රහ ගෝචරයන් සමස්තයක් හැටියට සංසන්දනාත්මකව බලලා ඒ සියලු ග්‍රහ පිහිටීම් ඔබේ ලග්නයට ඇති කරන බලපෑම මොන වගේද කියලා හඳුනා ගන්න. මේ රවි මිථුන රාශිගත වීමත් එක්ක ආරම්භෙන ඉදිරි මාසේ කුම්භ ලග්නීමේ ඔයාට අලුත් දේවල් ඉගෙන ගන්න නම් ඊටාම හොඳ මාසයක්. මේ මාසේ කාලයෙන් කුම්භ ලග්නීමේ ඔයා හොඳටම ප්‍රයෝජන ගන්න. අලුත් ශාස්ත්‍රවල ඉගෙනීම් වලට ඔයා යොමු වෙන්න. මේ මාසේ ඔයාට වටිනා අය වෙනුවෙන් ඔයාගේ වටිනා කාලේ මිඩංගු කරන්න වෙනවා. විශේෂයෙන් කුම්භ ලග්නීමේ ඔයාගේ දරුවන්ට තිබිච්ච අපල කරදර පීඩා මේ මාසේ සම්පූර්ණයෙන්ම දුරු වෙනවා.
ඔයාගේ දරුවන්ගේ ගිනීමේ කටයුතු ගොඩාක් මේ මාසේ සාර්ථක වෙනවා. ඔයා වුණත් වෙනදට වඩා ඔයාගේ දරුවන් වෙනුවෙන් වැඩිපුර කාලය මිඩංගු කරන කෙනෙක් වෙනවා. ඔයා වෙනදට වඩා gedara ඉඳීවි. ඔයාගේ දරුවන් එක්ක සතුටින් ඉඳීවි. දරුවන්ගේ වැඩ කටයුතු වලට ඔයා උදව් කරයි. ඔයාගේ ලග්නාධිපති සෙනසුරු දෙවෙන්නේ ඉන්නේ මේ මාසේ. සිකුරු තුන්වෙන්නේ ඉන්නේ. රවි ගුරුයි දෙන්නම පස්වෙන්නේ තමයි පුත්‍රස්ථානයේ තමයි මේ මාසේ ගමන් කරන්නේ. ඔයාගේ රවි එන්නේ පුත්‍රස්ථානයේට. දරුවන් නියෝජනය කරන ස්ථානයේට. කුජයි කේතුයි 7 වෙන්නේ ඉන්නවා. රාහු ලග්නේ ඉන්නවා. බුදත් 5 වෙන්නේ ඉඳලා ඊළඟට 6 වෙන්නට ගෝචර වෙනවා. මෙන්න මේ ග්‍රහ ගෝචරේ ඔයාට ධනය අතින් ගොඩක් හොඳයි. ආර්ථික මේ වශයෙන් ඔයාට පහුගිය කාලේ පැවතිච්ච බාධාවන් මේ මාසේ ගොඩාක් දුරට අයින් වෙනවා. ඔයාගේ බොහෝ අවශ්‍යතා ඊටාම පහසුවෙන් ඉටු කරගන්න පුළුවන් ආර්ථික ශක්තියක් මේ මාසෙදි ඔයාට ඇති වෙනවා. ඔයාගේ නිවසට අත්‍යවශ්‍ය වෙලා තිබුණ බඩු මුට්ටු කීපයක් ඔයා මේ මාසේ මිලදී ගයි. පවුලයාගේ අවශ්‍යතාව වෙනුවෙන් ඔයා ටිකක් වියදම් කරයි. එහෙම කරන්න පුළුවන් ආර්ථික ශක්තියක් මේ මාසේ ඔයාට ලැබෙනවා. මිල මුදල් ලැබෙනවා. ඔයාට දේපල උරුමයන් ලැබෙන්න තිබුණා නම් අන්නේ දේපල උරුම හිමිකම් උනත් මේ මාසේ ලැබෙන්න ඊට අවශ්‍ය පසුබිම නිර්මාණය වෙන්න අවස්ථා මේ මාසේ නිර්මාණය වෙනවා. ඒ විතරක් නෙවෙයි ඔයාගේ මේ සියලු බලාපොරොත්තු ඉටු කරගන්න. ඔයාගේ මේ සියලු වැඩ කටයුතු පහසුවෙන් ඉෂ්ට කරගන්න ඔයාගේ ඥාති මිත්‍රාදීන්ගේ උදව් උපකාර ඔයාට ඉතාම හොඳින් මේ මාසේ ලැබෙනවා. ඔයාගේ රැකියාව සම්බන්ධ කටයුතු නම් ඔයා මේ මාසේ ටිකක් වෙනදට වඩා වගකීමෙන් ඉෂ්ට කරන්න ඕනේ. එහෙම කළොත් ඔයාට රැකියාව කරන තැන බාධාවකින් තොරව කටයුතු කරලා ඒ රැකියාවේ ඔයාගේ අපේක්ෂාවන් ඉෂ්ට කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඔයාගේ ගෙදර දොර ජීවිතේ නම් ගොඩාක් වාසනාවන්තයි මේ මාසේ. ඔයාගේ විවාහ ජීවිතය තුළ සැප සතුට කියන දෙකම නොඅඩුවම රැඳෙනවා. හැබැයි ඔයාගේ කුජ 7 වෙන්න ඉන්නවා. කුජ 7 වෙන්න ඉන්න නිසා ඔයාගේ ඉවසීම ටිකක් අඩු වෙන්න පුළුවන්. විශේෂයෙන් පවුලේ අය එක්ක කරන ගනුදෙනු වලදී ඔයාගේ ඉවසීම ටිකක් අඩු වෙන්න පුළුවන්. ඔයා තුල අනවශ්‍ය කලබලයක් මේ මාසේ ඇති වෙයි. අන්නේ කලබලය නිසා ඔයාගේ ව්‍යාපාර කටයුතු, ඔයාගේ රැකියා කටයුතු ඒ විතරක් නෙවෙයි පවුලේ සමීපතම අය එක්ක කරන කටයුතු වලදී පවා යම් යම් ආරවුල් ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ හින්දා අන්නේ தත්ත්වය ඔයා කල්ැතු අවබෝධ කරගන්න. අවබෝධ කරගෙන ඔයාගේ ඉවසීම හදාගන්න. දැන් මේ ලග්න පලාපල අපි ඔයාට මේ මාසයක් ආරම්භ වෙනකොට එහෙම නැත්නම් මේ අලුත් ග්‍රහමාරුවකින් පස්සේ ඇති වෙන වෙනස්කම් පිළිබඳව කල්ැතුව දැනුවත් කරන්නේ මෙන්න මේ කරුණු කල්ැතුව දැනගත්තට පස්සේ ඔයාට ඒ වයින් ආරක්ෂා වෙලා ජීවිතේ ඒ අපි බලාපොරොත්තු වෙන ආදරය සතුට සැනසුම මේ සියල්ල බිඳ වැටෙන්නේ නැතුව පවත්ව ගන්න අවශ්‍ය අවබෝධය ලබා දෙන්න. මේවා ඉන් ඔයාව ආරක්ෂා කරන එක කාටවත් කරන්න පුළුවන් කමක් නැහැ. ඒක කරගත යුත්තේ ඔයා විසින්මයි. මේ සියලු ශක්තියින්ට වඩා විශ්වයේ තියෙන ඊටාම වැදගත් ශක්තිය තමයි අපේ මානසික ශක්තිය. අපි මනස තමයි ප්‍රබලත්වයට පත් කරගන්න ඕනේ. අපි මේ ලග්න පලාපලවලදී ඔයාගේ අසුබ කියන්නේ ඔයාව මානසික වටන්න හරි ඔයා බය කරන්න හරි නෙවෙයි. අපිට මේ හෙට දවසේ සහ අනාගතයේ දැනගන්න පුළුවන් මේ ජ්‍යොතිෂයෙන් විතරයි. මේවා අපි කල්ැතුව දැනගත්තට පස්සේ අපිට පුළුවන් වෙනවා මෙහෙම මාහට විය හැකි කියන අවබෝධය නිසා ඒ වයින් ආරක්ෂා වෙන්න. එතකොට අපේ දිව්‍යමාන YouTube නාලිකාව හැමදාම මේ ලග්න පලාපල වලින් ඔයා සෑම ග්‍රහමාරුවකදීම සෑම මාසයක් ආරම්භයේදීම දැනුවත් කරන්නේ නිසා. අපි අපේ මේ සේවා පරාසය තවත් පුළුල් කරමින් අපි තව නොබෝ දිනකින් දවසේ ලග්න පලාපල ඔයාට අරගෙන එන්න සූදානමින් ඉන්නවා. හිමිදිරි උදෑසන ඔයාට එතකොට ඒ දවස පිළිබඳ පූර්ව අවබෝධයකින් යුක්තව ඔයාට ඒ දවසට මුහුණ දෙන්න පුළුවන්. එතකොට අපිට සුබ නම් ප්‍රශ්නයක් නෑ. අපිට සුබ වුණායින් පස්සේ අපි දන්නවා අපි සතුටු වෙනවා සුබ හොඳයි. හැබැයි අසුබ ගැන කියන්නේ ඔයාව කඩා වටන්න නෙවෙයි. ඒ අසුබ දැනගත්තට පස්සේ ඒ අසුබ මෙහෙම ඇතිවිය හැකි කියලා දැනගෙන ඒ වයින් ආරක්ෂා වෙලා
ඔයාට ඒ සුබ තත්ත්වේ පවත්වා ගන්න අවශ්‍ය පසුබිම සහ ඒ මානසික වාතාවරණය සකස් කරගන්න. ඒ මානසික ශක්තිය ඇති කරගන්න. ඒ නිසා දැන් ඔබ දන්නවා මේ මාසෙ තුල ඔයාට අනවශ්‍ය කලබලයක් ඇති වෙන්න පුළුවන්. අනවශ්‍ය කෝපයක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඔයා ඉවසීමෙන් කටයුතු කළොත් ඔයාට ඒ වයින් වෙන්න තියෙන උවදුරු අනතුරු සහ මානසික පීඩා වලින් ආරක්ෂා වෙලා ඔයා යන එන හැමතැනකම ඔයා ඉන්න තැන ඔයාගේ නිවසේ ඔයාගේ ආදරණීයන් එක්ක ඒ සතුට සැනසීම පවත්වා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි අසනීප තත්ත්විනුත් එහෙමයි. අපේ ආහාර පාන අපේ ඇවතුම් පැවතුම් නිදිවැරීම් මෙන්න මේවයින් තමයි අපි මේ ගොඩක් ලෙඩ හදාගන්නේ. ඒ නිසා අපි ඒවා නිවැරදිව පවත්වා ගත්තොත් මේ අසනීප වලින් අපිට ආරක්ෂා වෙන්න පුළුවන්. ඔයා මේ මාසේ එහෙම ආරක්ෂා විය යුතු මාසයක්. මොකද ඔයාට මේ මාසේ උදරාබාධ වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. එතකොට ඔයා මේක කල්යතු දැනගත්තට පස්සේ ඔයාගේ ආහාර පාන වලින් ඔය තැන් තැන් වල ගිහිලා ගන්න ආහාර පාන වලින් ඔයාට ආරක්ෂා වෙන්න පුළුවන්. ඒ වගේම උෂ්ණ රෝග, හැමේ රෝග වගේ දේවල් හැදෙන්න පුළුවන්. ඒ නිසා අන්න ඒ රෝග ඇති වෙන්න හේතු කාරණා වෙන දේවල් වලින් ඔයා මේ මාසේ වැළකීලා ඉන්න. එතකොට ඒ රෝග පීඩාවන්ගෙන් ඔයාට ආරක්ෂා වෙන්න පුළුවන්. මේ මාසේ ඔයාට අධ්‍යාපනික පැත්තෙන් නම් ගොඩක් හොඳ මාසයක්. අධ්‍යාපන ශාස්ත්‍රයේ නිරත වෙලා ඉන්න කුම්භ ලග්නිමි ඔයාලා සියලු දෙනාගේම බලාපොරොත්තු ඔයාට ඉතාම පහසුවෙන් ඉෂ්ට කරගන්න පුළුවන් වෙනවා. ඔයාගේ අධ්‍යාපන කටයුතු වලට අවශ්‍ය පහසුකම් එයාට නොඅඩුවම ලැබෙනවා. විදේශගත අධ්‍යාපනයට යොමු වෙන්න ඔයාට මේ මාසේ ඉතාමත්ම සුබදායක මාසයක්. ඉතින් අපි ඔයාට ආරාධනා කරනවා නිරන්තරයෙන් අපිත් එක්ක රැඳිලා ඉන්න. මොකද අපි දවසේ පලාපලත් ඉදිරියේදී වාට ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි මේ කිව්ව කරුණු කාරණා ඔයා අවබෝධ කරගත්තට පස්සේ අයහපත් දේවල් වලින් වැළකෙන්න අවශ්‍ය මානසික ශක්තිය සහ පසුබිම සකස් කරගෙන මේ මාසයට මුහුණ දෙන්න. එතකොට කුම්භ ලග්නෙ ඔයාට මේ මාසේ ඊටාම සුබදායක සහ සතුටින් ගත කරන්න පුළුවන් මාසයක් බවට නිතැතිම්මපත් වෙනවා. අපි ඔබට යහපතක්ම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මම ආචාර්ය කපිල ඉන්ද්‍රික ගුණදාස.